Hi, welcome back to my YouTube channel. ඔන්න මම අද අරගෙන ආවේ evening vlog එකක්. අද Sunday අම්මගේ මගේ දෙන්නගෙම නිවාඩු දවස. ඉතින් අද අපි හිතුවා එළියෙන් කෑම කන්න ඕනේ කියලා. හැබැයි ඉතින් දවල්ට කන්නේ හවස් වෙලා. ඉතින් අපි ආවා බත්තිගම තියෙන Yummy Food කියන family restaurant එකට දවල්ට කෑම කන්න. කරේ rice and curry. ඉතින් ඒකට තිබුණේ මාළු ඇඹුල් කෙල්, පරිප්පු, එතකොට සලාදයක්, බම්බට මෝජු, ඒ වගේම පපඩම්. ඉතින් මාර රසයි කෑම එක නම් ඉතින් මෙතන හරි ලස්සනයි, පිරිසිදුයි. හොඳට කෑව බඩ පිරෙන්න. ඊට පස්සේ අපි යන්න ඕනේ අපේ ගෙදරට ඊගාව සතියට බඩු ගන්න. ඉතින් අපි ඊගාවට කෑම කාලේ ඉවර වෙලා බඩු ගන්න යමු. ඔන්න අපි ආවා අපේ ගෙදරට ඕන බඩු ටික ගන්න කාගේස් ෆුඩ් සිටි එකට. සතියටම ඕන කරන එළවලු ඒ වගේම අනිත් බඩු ටික එකපාර එක දවසකට ගෙනින් තියාගත්තාම අපිට ලේසි. මොකද නැත්තම් අපිට සතිය මැදදී ගන්න වෙලාවක් නැහැනේ. ඒ නිසා අපි හැමදාම ඉරිතට වගේ ගෙදරට ඕන බඩු ටික ගෙනින් තියාගන්නවා. ඊගාවට අපි ආවා බත්තිගම මාලා සැලෝන් එකට. ඉතින් මගේ මූණේ පිම්පල්ස් වගේක් එක දිගට එන්න පටන් ගෙන තිබුණා. කළු පාට වගේ වෙලා. ඉතින් ඒකට ට්‍රීට්මන්ට් එකක් කරගන්නත් එක්ක තමයි ආවේ. එහෙන් මට රෙකමන්ඩ් කරා ඇඩ්මිෆ් ෆේෂියල් එකක් දැම්මනම් හරි කියලා. ඉතින් දැන් අපි ලෑස්ති වෙන්නේ ඒ ෆේෂියල් එක දාන්න. ඉතින් මේ ෆේෂියල් එක දාන්න පැයක් විතර වෙලාව ගියා. හැබැයි මගේ ෆේෂියල් එක දාපු අක්කා මාරම හොඳට ෆේෂියල් එක දැම්මා. කියන්නේ මට චුට්ට නිින්දක් ගියා ඒ තරම් සනීපට ෆේෂියල් එක දැම්මා. ඉතින් ඒ අක්කට තෑන්ක්ස් කරනවා මම වීඩියෝ එකෙන්. මම දන්නවා එයා අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලනවා කියලා. ඉතින් තෑන්ක් යූ අක්කේ, ඔයා ලස්සනට ඒ වැඩේ මට කරලා දුන්නා. ඉතින් ඔයත් බත්තිගම ඉන්න කෙනෙක් නම් සැලොන් මාලයකට යන්න. ඉතින් මොකද මාලයකට යන්න කියලා මම කියන්නේ ෆේෂියල් දාන්නේ මගේ ෆේෂියල් දාන්න ඉඳපු අක්කම තමයි. එයා ලස්සනට වැඩේ කරනවා. ඔයාලට වීඩියෝ එකෙන් පේනවා එයා කස්ටමර් කෙනෙක්ට කොයිතරම් ට්‍රීට් කරනවද කියන එක. ඔයාලා ශ්‍රේක් කාටුන් එක බලලා තියෙනවද? අන්න ඒකේ ඉඳපු ෆියෝනාගේ පාට වගේ නේද දැන් මගේ මූණේ පාට. ඉතින් ඔන්න දැන් මම vlog එක ඉවර කරන්න යන්නේ. හරිම පොඩි vlog එකක් තමයි මේ අරගෙන ආවේ. මොකද ඊගාවට කැන්ඩි ට්‍රිප් එකේ day 3 and 4 vlog එක ගේන්න තියෙනවා. ඉතින් අපි ආයෙම ඒකෙන් හම්බ වෙමු. එතකන් ඔයාලා පරිස්සමෙන් ඉන්න. bye.